වෙල්කම් ටු මයි YouTube channel. කොහොමද ඔයාලට? අදත් මම ගියා කුරුසපල්ලි. අද නම් උදෙන්ම ගියා. මොකද නැත්නම් දවල් වගේ එනකොට ගොඩක් අවුව වැඩ නිසා මම මේ පොලිමේ ඉන්නේ කුරුස ප්‍රතිමාව වන්දනා කරන්න. මේක වන්දනා කරන්න ගොඩක් පිරිස ඇවිල්ලා ඉන්නවා. මේ ප්‍රතිමාව වන්දනා කරන්න එන සෙනග නම් අඩුවීමක් වෙන්නේ නැහැ. කොයි වෙලේ බැලුවත් උදේ ඉඳන් රෑ වෙනකම්ම රෑ 11:00ට ආවත් මේ පොලිම මේ විදිහම තියෙන ගොඩක් වෙලාවට මාරම මගේ හිත නිවන තැනක් තමයි මේක. මට නිමාඩුවක් හම්බෙන හැම වෙලාවකම වගේ මම මෙතන කුරුසපල්ලියට එනවා. ඒ කුරුස ප්‍රතිමාව වන්දනා කරලා ජේසුට යාඥා කරන්න යන්න. ඔයාලා කවුරු හරි මේ වෙනකොට අපේ මේ කුරුසපල්ලියට ඇවිල්ලා තියෙනවද? ඇවිල්ලා තියෙනවා නම් පොඩි කමෙන්ට් එකක් එහෙම දාගෙන යන්න ඉතින්. මේ ඉන්න මං ආසම තැන. මගේ ප්‍රශ්න ගැටලු ඔක්කොම අමතක කරලා මම ඉන්න ආසම තැන මෙතන. ජේසුස් දිහා බලන් ඉන්නකොට මගේ හිත නිවෙනවා. ඔයාලට කොහොමද හිතෙන්නේ? ඔයාලට පේනවද මේ 100 ගණන් මිනිස්සු ධන ගහගෙන ගිහිල්ලා ජේසුස්ගෙන් ඉල්ලන්නේ මොකද්ද කියලා? ඔවුන්ගේ ප්‍රශ්න ගැටලු ජේසුස්ට ඉදිරිපත් කරනවා. ජේසුස්ට කියනවා ජේසුස් කවමදාකවත් ඔවුන්ගේ ප්‍රශ්න වලට විසඳුම් දෙන්න නැතුව ඉන්නේ නේ. මගේ ජීවිතය සම්පූර්ණ වෙනස් කළේ උන්වහන්සේ. ඔයාටත් ඔයාගේ මොනවාට ප්‍රශ්නක් තියෙනවා නම් ගැටලුවක් තියෙනවා නම් ජේසුස්ට කියන්න. උන්වහන්සේ අනිවාර්යයෙන්ම ඔයාට ඒකට විසඳුමක් ලබා දෙනවාමයි. ඊට පස්සේ මම ගියේ ඉටිපන්දම් පත්තු කරන්න. මම කුරුසපල්ලියව තමුදාම ඉටිපන්දම් පත්තු කරනවා. මම ජේසුට මගේ ඉල්ලීම් වලට වඩා මම ගොඩක් වෙලාවට ජේසුස් ස්තුති කිරීමක් කරනවා. මොකද මේ වෙනකොට අපිට ලබා දීලා තියෙන දීපල් ගොඩක් ඕනවටත් වැඩි. ඒ කියන්නේ අපිට ජීවත් වෙන්න ආහාර පාන කෑම බීම ඒ හැමදේම උන්වහන්සේ අපිට සපයලා දීලා තියෙනවා. අපට ඉල්ලීම් වලට වැඩිය උන්වහන්සේට අපි ස්තුති කරන්න ඕන. මට බලන්න පුළුවන් මිනිස්සු කොච්චර ජේසුස් හොයාගෙන යනවද කියලා මේ දේවරුවේ. මම දවල් වගේ වෙනකොට මීට වඩා ආසනක ආවා. සාමාන්‍ය මේක රැ වෙනකම් වගේ ගොඩක් කට්ටිය කුරුසපල්ලියට එනවා. ගියස් පොඩි යාළුවෙකුත් යනවා. පොසි යාළුවෙක්. ඊට පස්සේ අපි ගියේ උදේට කන්න කාලේ කාලා අපි ගියා මගේ තුමගේ ප්‍රතිමාව තියෙන තැනට. මේ කුරුසපල්ලියෙන් පොඩ්ඩක් එහා පැත්තේ යන්න ඕන මුහුද කිට්ටුවට. පල්ලිය නම් තියෙන්නේ මුහුදට කලින්. මේ තමයි ජේසුස් අම්මගේ ප්‍රතිමාව. ඒක තියෙන මුහුද ගාවමයි. ඊට පස්සේ මගේ ආසම වැඩේ තමයි මුහුදට එන එක. මුහුද දිහා බලන් ඉන්න එක, මුහුද රැලි පාගන එක. ඕක තමයි ඉතින් මගේ ආසම දේ. මෙතන නම් කොච්චර වෙලාවක හිටියත් එපා නම් වෙන්නේ නැහැ. මේකේ මුහුද දිහා මුහුද ලියන විදිය මාරම ලස්සනයි. මේ වෙලාව නම් 11:00 වගේ වෙලාව ඇති. අවුන ටික සැරයි. මට මෙතන යන්න හිතුනේ. බලන්න view එක, වටේ තියෙන ලස්සන background එක, අහස වෙනමම වලාකුළු වලින් ලස්සන
දර්ශනයක් මෙල්ල තින්නේ. විතරත් මං ටික වෙලාවක් හිටියා. මල්ලිලා තින්නේ කැවිල්ල සරුංගලයක් යව්වා. ඒක සාමාන්‍ය පොඩි සරුංගලයක් නෙවෙයි, ටිකක් විශාල සරුංගලයක්. ඒකේ සාමාන්‍ය නෝමල් නූලක් නෙවෙයි, තිබ්බ සාමාන්‍ය කම්බයක් වගේ පොඩ්ඩක් මහතින් තියෙන නූල. මොකද ඒ තරම් ඒක විශාලයි. මට මතක් වුණා ඉස්සර අපි සරුංගලයක් අපු කාලේ. බලන්න ලස්සනයි සරුංගලේ. තවත් බලු යාලයෝ කොන්තරම නීති හොඳ කියන හොඳ සැප නින්දේ ඉන්නේ. උළඟ තදිනා හොඳට සැප නින්දේ අය ඉන්නේ. ඉන්නේ මල්ලිලා දෙන්න. යාලා තමා සරුංගලේ යවන්නේ. ඊට පස්සේ අපි එන්න පිටත් වුණා. කොහොම තමයි මගේ ඉතින් නිමාඩු දවස ගත වුණේ. ඔයාලා අලුතෙන් මගේ channel එකට එකතු වෙන කෙනෙක් නම් මාව subscribe කරගෙන යන්න. යටින් තියෙන bell icon එකත් click කරන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින්